දේශානී නිහාරා කියන්නේ මේ දවස්වල ලංකාවේ ඉතාමත් ජනප්‍රිය චරිතයක්. මේ දිනවල හැමෝම ආදරය කරන පාටකුරුල්ලෝ ටෙලි නාට්‍යෙත් ඇය ලස්සනට රඟපානවා. ඒ හින්දාම නෙවෙයි දේශානී ගැන මේ දවස්වල ගොඩාක් දෙනෙක් කතා කරන්නේ. ඒ වෙනත් හේතුවක් නිසාවෙන්. ඒ ඉසුරු ලොකු හිට්ටිය ආරච්චිත් එක්ක තියෙනවයි කියන ආදර සම්බන්ධතාවය නිසාවෙන්. ඉසුරු කියන්නේ රටම ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ විතරක්ම නෙමෙයි කටකාර නිවේදකයෙක්. දකුණේ භාෂාව ලස්සනට උච්චාරණය කරමින් ඉසුරු ටෙලි නාට්‍යයකට කරපු රංගපෑම තවමත් හැමෝටම මතකයි. ඉතින් මේ දවස්වල සමාජ මාධ්‍ය තුල නිතරම මේ දෙන්න ගැන මොනවා හරි කතාවක් දකින්න තියෙනවා. මේ දෙන්නගේ ආදරයට මේ වෙනකොට ගොඩාක් දෙනෙක් සුබ පැතුම් එක් කරලා තියෙන ආකාරයත් අපිට දකින්න පුළුවන්. මේ දෙන්නත් සමහර වෙලාවල වල පිළියරන් තියෙනවා හැම ආදර කතාවක් තියෙනවා කියලා. ඒත් ඉතින් මේ දෙන්නට ආදරය කරන රසික පිරිස් වලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දෙන්න ඇත්තටම ආදරය කරනවද? නැත්නම් මේ කරන්නේ චිත්‍රපටයක් හරි මියුසික් වීඩියෝ එකක් හරි වෙනුවෙන් ප්‍රොමෝෂන් එකක්ද කියලා. මොකද මීට කලින් ලංකාවේ මේ වගේ දේවල් වෙලා තියෙනවනේ. කොහොම වුණත් තව ටික දවසකින් මේ ගැන ඇත්ත නැත්ත හරියටම දැනගන්න පුළුවන් වේවි කියලා තමයි අපි නම් හිතන්නේ.